කපටි නරියා සහ හොද මිතුරන්. පුංචි යාළුව දන්නවද කපටි නරියා හිතුවේ එයා ජයගත්තා කියලා. ඒත් ඊළඟ දවසේ සිද්ධ වුණේ කාටවත් හිපෑ ගන්න බැරි දෙයක්. මේ කතාව අන්තිම වෙනකල් බලන්න. එකමත් එක කාලෙක ලස්සන වනාන්තරයක් තිබුණා. ඒ වනයේ සත්තු හැමෝම එකමුතු වෙලා සතුටින් ජීවත් වුණා. නමුත් ඒ අතරේ කපටි නරියෙක් හිටියා. මේ නරියා හුඟක් බුද්ධිමත්. ඒත් එයා බුද්ධිය හොඳ වැඩට වඩා කපටි වැඩවලට භාවිතා කළා. කුරුල්ලන්ගේ බිත්තර හොරෙන් ගන්නවා, මීයාව බය කරලා එයාගේ කෑම ගන්නවා, හාවට බොරු කියලා එයාගේ කැරට් ගන්නවා. මේ වනාන්තරයේ සත්තු හැමෝම නරියා ගැන ටිකක් බයයි. මුවා කිව්වා එයාට මේ නරියාව විශ්වාස කරන්න බෑ. අපි එයාගෙන් පරිස්සම් වෙමු කියලා අලියා උපදෙස් දුන්නා. දවසක් මේ නරියට හොන්න අදහසක් ආවා. මම වනයේ රජා වෙන්න ඕනේ. ඒකට සත්තු හැමෝම මට බය වෙන්න ඕනේ කියලා හිතුවා. එයා කුරුල්ලෝ ළඟට ගියා. "ඔහ්, හෙට විශාල කුණාටුවක් එනවා. ඔයාලගේ ගස් කඩා වැටෙනවා" කියලා බොරු කිව්වා. කුරුල්ලෝ බය වෙලා තමන්ගේ බිත්තර අරගෙන වෙන තැනකට ගියා. ඊට පස්සේ නරියා හාවා ළඟට ගියා. "මේ වනාන්තරයේ කැරට් වත්තට සතුරු වෙනවා. ඔයාගේ කැරට් මට දෙන්න. මම රකින්නම්" කියලා නරියා කිව්වා. හාව බය වෙලා කැරට් ටික නරියාට දුන්නා. නරියා හිතුවා මගේ සැලැස්ම හරියනවා කියලා. ඒත් ඒ අතරේ බුද්ධිමත් අලියාට සැකයක් ආවා. "මම දන්නවා කුණාටුවක් එන්නේ නැහැ" කියලා එයා කිව්වා. අලියා මුවා සහ කුරුල්ලෝ එකට සැලසුමක් හිතුවා. "අපි නරියාට පාඩමක් උගන්වමු" කියලා ඔවුන් තීරණය කළා. ඊළඟ දවසේ සත්තු හැමෝම නරියා ළඟට ගියා. "ඔයා කියපු කුණාටුව කොහෙද?" කියලා කුරුල්ලෝ ඇහුවා. "අපේ කැරට් ටික ආපහු දෙන්න" කියලා හාවා කිව්වා. නරියා බය වුණා. බොරු එළියට ආවා. ටික දවසකට පස්සේ අහස වලාකුළු වලින් වැහිලා සත්‍යයෙන්ම කුණාටුවක් ආවා. නරියා බය වෙලා "කරුණාකර මාව බේරගන්න" කියලා කෑ ගැහුවා. කුරුල්ලෝ Tamanගේ ශක්තිමත් ගසක් යටට එයාව ගන්න උදව් කළා. අලියා ගොඩාක් විශාල කොළ ගෙනල්ලා ඔහුට ආවරණයක් හදලා දුන්නා. හාව ටිකක් කැම දුන්නා. නරියා පුදුම වුණා. "මම ඔයාලට බොරු කියලා හිටියත් ඔයාලා මට උදව් කරනවා" කියලා නරියා ඇහුවා. අලියා hina වෙලා කිව්වා "හොන හදවතක් තියෙන එක තමයි නියම බලය." ඒ දවසින් පස්සේ නරියා වෙනස් වුණා. එයා බොරු කියන එක නවත්තලා සත්තු හැමෝටම උදව් කරා. කුරුල්ලන්ට ගස් හදලා දෙනවා, හාවට කැරට් වත්ත රකින්න උදව් කරනවා. අවසානයේ වනේ සත්තු හැමෝම එයාව විශ්වාස කරන්න පටන් ගත්තා. බුද්ධිය හොඳ වැඩට භාවිතා කළාම තමයි සත්‍යයෙන්ම ජය ගන්න පුළුවන්. බොරු කියලා ලැබෙන ජය తాවකාලිකයි. ඔයාට අද කාටුන් එක කැමතිද? කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. අලුත් කාටුන් මගහරින්න එපා. channel එකට subscribe වෙලා bell icon එකත් click කරන්න. ඊළඟ කාටුන් එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.